හොඳයි යාළුවනේ ඔන්න අදත් ටික දවසකට පස්සේ අලුත් රැකියා අවස්ථා කිහිපයක් අරගෙන ආවා. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මතක් කරන ඒ වගේ මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් අපේ වීඩියෝ එකට අද රැකියා වර්තු මොනවද කියලා බලන්න. අද මුල්ම රැකියා අවස්ථාව විදියට තියෙන්නේ පිළියන්දල අවටින් ගබඩා සහායකවරු අවශ්‍යයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. වයස අවුරුදු 18ත් 25ත් අතර අයට මේකට අයිදුම් කරන්න පුළුවන්ලු. රුපියල් 50000කට වඩා වැඩි වැටුපක් ඔයාලට ලබා ගන්න පුළුවන් කියලා තමයි වැඩිදුරටත් සඳහන් කරලා තියෙන්නේ. ඔයාලට කතා කරලා බලන්න පුළුවන් දුරකථන අංක දෙකක් සඳහන් කරලා තියෙනවා 071යි 459යි 65යි 94 076යි 183යි 27යි 97. මෙන්න මේ අංක දෙකටම කතා කරලා ඔයාටත් පුළුවන් මේ රැකියාව සම්බන්ධව වැඩි විස්තර දැනගන්න. බ්‍රවුන් පිට් කියලා සුරසල් සතුන්ගේ රෝහලක් සඳහා රැකියාව අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. කස්ටමර් කෙයා කෝඩිනේටර් විදියට තමයි තනතුර සඳහන් කරලා තියෙන්නේ. ඔයාගේ වයස අවුරුදු 30ත් 40ත් අතර නම් මේ රැකියාවට අයිදුම් කරන්න පුළුවන් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාට දුරකථන අංකය තියෙනවා 077යි 233යි 55යි 11. මෙන්න මේ අංකයට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. මේ රැකියාව අවස්ථාව සම්බන්ධව ආයතනයේ පිහිටතනක් නම් සඳහන් කරලා නැහැ. මේලඟට බස්නාහිර පළාත පුරා පිහිටි ෆාමසි ජාලයක් සඳහා රැකියාව අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. තනතුරු විදිහට සඳහන් කරලා තියෙන ෆාමසිස්ට්, ඇසිස්ටන්ට් ෆාමසිස්ට් හා ෆාමසි ඇසිස්ටන්ට් විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුළත කොළඹ 1 සිට 15 දක්වා දෙහිවල, හෝමාගම, මහරගම, කෝට්ටේ හා පිළියන්දල විදිහට සඳහන් කරලා තියෙන. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතුළත මේගමුව, මෙනුවන්ගොඩ හා සීදුව විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. තෝරාගත් අය සඳහා එකමඩේෂන් ආයතන විසින් සපයා දෙනවා කියලා වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. ඔයාටත් මේ සඳහා උනන්දුවක් පළපුරුද්දක් තියෙනවා නම් අයිදුම් කරන්න පුළුවන්. දුරකථන අංකය සඳහන් කරලා තියෙනවා 076යි 13යි 99යි 656. මේගොල්ලන්ගේ ප්‍රධාන ශාඛාව පිහිටා තියෙන්නේ නම්බර 34 හයිලෙවල් රෝඩ් කොට්ටාව පන්නිපිටිය කියන ප්‍රදේශයේ. ඔන්න ඔයත් මේ සම්බන්ධ උනන්දුවක් දක්වනවා නම් මේ අංකයට කතා කරලා මේ රැකියාවට සම්බන්ධ වෙන්න පුළුවන්. දෙහිවල ප්‍රදේශයේ පිහිටි ආයතනයක් සඳහා සේල්ස් තනතුර සඳහා රැකියාව අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ගැහැණු අයට තමයි මේකට අයදුම් කරන්න පුළුවන්. සුදුසුකම් විදියට වයස අවුරුදු 18ත් 26ත් අතර වෙන්න ඕන කියලා තියෙන. ඊට අමතරව විකුණුම් ක්ෂේත්‍රයේ පූර්ව පළපුරුද්දක් අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. ඔයාටත් වැඩි විස්තර දැනගන්න පුළුවන්. දුරකථන අංකයක් සඳහන් කරලා තියෙනවා 075යි 97යි 02යි 784. මෙන්න මේ අංකයට කතා කරලා මේ සම්බන්ධව වැඩි විස්තර වලට දැනගන්න පුළුවන්. රයින් ෆුඩ් ප්‍රොඩක්ට් කියලා ආයතනයක සේල්ස් රෙෆ් තනතුර සඳහා රැකියාව අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙන. ප්‍රදේශ විදියට කුරුණෑගල, නුවර, කෑගල්ල හා කඩවත කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. සුදුසුකම් විදියට අඩුම අවුරුද්දක සේල්ස් එක්ස්පීරියන්ස් එක අවශ්‍යයි කියලා තියෙන. ඊට අමතරව බලංගු රියදුරු බලපත්‍රයක් අවශ්‍යයිලු. මොටරසයිකල් සඳහා රුපියල් ලක්ෂයකට වඩා වැඩි වැටුපක් වට ලබා ගන්න පුළුවන් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ මේ රැකියාව හරහා. ඊට අමතරව තවත් දීමනා රැසක් වට ලැබෙනවා කියලාත් සඳහන් කරලා තියෙනවා. ඔයාටත් මේකට CV එකක් යොමු කරලා බලන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ඊමේල් ඇඩ්‍රස් එක තියෙනවා careers@rainfood.com කියන එක. ඊට අමතරව තවත් විස්තර දැනගන්න ඕන දුරකථන අංකයත් සඳහන් කරලා තියෙනවා 077යි 29යි 86යි 333. මෙන්න මේ අංකයට කතා කරලත් වැඩි විස්තර දැනගන්න පුළුවන්. ආයතනයේ පිහිටා තියෙන්නේ කුරුණෑගල ප්‍රදේශයේ. තවත් එකම ආයතනයක රැකියාව අවස්ථා කිහිපයක් සඳහන් කරලා තියෙනවා. තිරොඩදී සවිකරන්නන් පුහුණු දෙපාර්ශ්වයටම අයදුම් කරන්න පුළුවන්ලු. ඊට අමතරව ජුකි හෙල්පවරු සඳහා තනතුරු තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. වැටුප රුපියල් 40000කට වඩා ලබා ගන්න පුළුවන්ලු. කෑම නවාතැන් පහසුකම් ආයතනය විසින් නොමිලේ සපයා දෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඔයාට සේවා කාලය විදියට තියෙන සඳහන් ඉඳන් සිකුරාද වෙනකන් උදේ 8:30 සිට හවස 5:30 දක්වා. ඊට අමතරව සෙනසුරාදා උදේ 8:30 සිට දහවල් 12:30 දක්වා
ඉරිදා පොය නිවාඩු කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. දුරකථන අංකය තියෙනවා 070යි 580යි 60යි 80. මෙන්න මේ අංකයට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ආයතනයේ පිටා තියෙන්නේ නම්බර 74 පරණ කොට්ටාව පාර මිරිහාන නුගේගොඩ කියන ප්‍රදේශයේ. ඊළඟට එක්ස්පෝර්ට් මැනේජර් තනතුරු සඳහා රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. සුදුසුකම් විදියට වයස අවුරුදු 30ත් 50ත් අතර වෙන්න ඕන කියලා තියෙනවා. ඉන්ටර්නැෂනල් බිස්නස් හා ඇග්‍රිකල්චර් සම්බන්ධව ඩිප්ලෝමා එකක් හෝ ඩිග්‍රී එකක් අවශ්‍යයි කියලා තියෙනවා. ඊට අමතරව අදාළ ශාස්ත්‍රයේ අවුරුදු 3කට වඩා වැඩි පළපුරුද්දකුත් අවශ්‍යයි කියලා තියෙනවා. මේ රැකියාවට අයදුම් කරනවා නම් මීගොම් ප්‍රදේශයේ තමයි මේ රැකියාව අවස්ථාව තියෙනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒකට ඒගොල්ලෝගේ ප්‍රධාන ශාඛාව පිහිටා තියෙන්නේ නම්බර 198 දෙවන මහල NCC ගොඩනැගිල්ල සාන්ත ජෝසප් වීදිය මීගම කියන ප්‍රදේශයේ. දුරකථන අංක කීපයක්ම සඳහන් කරලා තියෙනවා. ඔයාටත් විස්තර දැනගන්න පුළුවන්. 031යි 79යි 35යි 937 076යි 464යි 93යි 48 076යි 136යි 13යි 16. මෙන්න මේ අංක කිහිපයටම කතා කරලා මේ සම්බන්ධව වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඔයාටත් මේ සුදුසුකම් සපුරනවා නම් ඔන්න පාර්ට් ටයිම් ජොබ් එකක් හොයලා හිටපොයට අයදුම් කරන්න පුළුවන් රැකියාව අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. data entry assistant, data verification officer, property advertising assistant හා listing coordinator විදියට තමයි සඳහන් කරලා තියෙන්නේ. ආයතන පිහිටා තියෙන්නේ රාජගිරිය ප්‍රදේශයේ. එතකොට වාට work time එක විදියට තියෙන්නේ day time එක weekdays වල 4:00 ඉඳන් 5:30 වෙනකන් තමයි වැඩ කරන්න තියෙනවා කියලා තියෙන්නේ. ඔයාලට මේ සම්බන්ධව වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒගොල්ලෝගේ දුරකථන අංකයක් සඳහන් කරලා තියෙනවා 011 77යි 78යි 777. අමතරව ඔයත් මේ ගැන උනන්දුවක් දක්වනවා නම් ඊමේල් එකක් යොමු කරන්න පුළුවන්. ඒගොල්ලෝගේ ඊමේල් ඇඩ්‍රස් එක සඳහන් කරලා තියෙනවා careers@beamsara.com. ඔන්න ඔයාටත් මේ සම්බන්ධව උනන්දුවක් තියෙනවා නම් මේ අංක වලට කතා කරලත් වැඩි විස්තර දැනගන්න පුළුවන් රැකියාවට සම්බන්ධ වෙන්න. සෙලාන් බැංකුවේ ක්‍රෙඩිට් ඇනලිසිස් තනතුරු සඳහා රැකියාව අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේගම ප්‍රදේශයට තමයි මේ රැකියාව අවස්ථාව තියෙන්නේ. ඔයාටත් වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒගොල්ලෝගේ දුරකථන අංකය තියෙනවා 011යි 200යි 88යි 88. ඔන්න මේගම ප්‍රදේශයේ පදිංචි කෙනෙක් නම් ඔයාටත් පුළුවන් මේ රැකියාවට අයදුම් කරන්න. අතුරුකිරිය ප්‍රදේශයේ පිහිටි සේවා ආයතනයක් සඳහා වාහන සේදීමට අයවලුම් හා කාර්මික ශිල්පීන් අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. වයස අවුරුදු 20ත් 35ත් අතර පිරිමි ළමයින්ට අයදුම් කරන්න පුළුවන්ලු. ඊට අමතරව නවාදෙන් පහසුකම් නොමිලේ ආයතනය විසින් සපයා දෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. දුරකථන අංකය සඳහන් කරලා තියෙනවා 071යි 155යි 85යි 48. මෙන්න මේ අංකයට කතා කරලා ඔයාටත් පුළුවන් මේ සම්බන්ධ උනන්දුවක් දක්වනවා නම් මේ රැකියාවට අයදුම් කරන්න. ඊළඟට ස්පීඩ් ඔටෝමාට් කියලා ආයතනයක කාර්මික සේවකයන් සඳහා රැකියාව අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. රුපියල් ලක්ෂයකට වඩා වැඩි වැටුපක් වාට ලබා ගන්න පුළුවන්ලු. ඊට අමතරව වසර 3ක සේවා පළපුරුද්ද වාට අවශ්‍යයි කියලා තියෙනවා. මේ රැකියාවට අයදුම් කරනවා නම් දිවා ආහාරය හා නොමිලේ නවාතැන් පහසුකම් ලබා දෙනවා කියලා තියෙනවා. ආයතනයේ විසින් වැඩි විස්තර දැනගන්න පුළුවන්. දුරකථන අංකයක් සඳහන් කරලා තියෙනවා 076යි 8000යි 900 071යි 8000යි 900. මෙන්න මේ අංක දෙකටම කතා කරලා ඔයාටත් පුළුවන් මේ රැකියාවට අයදුම් කරන්න. මේ සඳහා පළපුරුද්දක් ඔයාටත් තියෙනවා නම් ලංකා ඇලුමිනියම් ආයතනයේ රැකියාව අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තිනවා. අලෙවි නියෝජිතයන් හා බෙදා හරින්න විදියට තමයි සඳහන් කරලා තියෙන්නේ. දිවයින පුරා සියලු දෙනාට අයදුම් කරන්න පුළුවන්ලු. වැඩි විස්තර දැනගන්න පුළුවන් දුරකථන අංක 3ක් සඳහන් කරලා තියෙනවා 076යි 691යි 89යි 28 076යි 825යි 32යි 65 076යි 691යි 89යි 38. මෙන්න මේ අංක කිහිපයටම කතා කරලා මේ සම්බන්ධව තවත් විස්තර වලට දැනගන්න පුළුවන්. සර්විස් ඉංජිනේර තනතුරු සඳහා රැකියාව අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඔයාගේ සුදුසුකම් විදියට ඉංජිනේරින් ඩිප්ලෝමා එකක් වාට තියෙන්න ඕන කියලා තියෙනවා. ඊට අමතරව පිරිමයිට තමයි මේකට අයදුම් කරන්න පුළුවන්.
අඩුම එක්ස්පීරියන්ස් එක අවුරුද්දක් දෙකක් අතර එක්ස්පීරියන්ස් එක අවශ්‍යයි කියලා තියෙනවා. ඊට අමතරව භාෂා තුනම හැසිරවන්න පුළුවන් නම් ඒකත් හොඳයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. වැඩි විස්තර වලට දැනගන්න පුළුවන් දුරකථන අංකය සඳහන් කරලා තියෙනවා 077යි 38යි 12යි 100 077යි 84යි 21යි 334. මෙන්න මේ අංක දෙකට කතා කරලා මේ සම්බන්ධව වැඩි විස්තර වලට දැනගන්න පුළුවන්. තවත් සේල්ස් රෙෆ් තනතුර සඳහා රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. දිවයින පුරාම රැකියා අවස්ථා තියෙනවා කියලා තමයි සඳහන් කරලා තින්නේ. අවුරුදු 28ට වඩා වැඩි වෙන්න ඕන කියලා තියෙනවා. ඊට අමතරව අවුරුදු 5ක පළපුරුද්ද අවශ්‍යයි කියලා තියෙනවා මේ රැකියාවට අයිතුම් කරනවා නම්. දුරකථන අංකයක් තියෙනවා වැඩි විස්තර දැනගන්න පුළුවන් 070යි 6යි 222යි 931. මෙන්න මේ අංකයට කතා කරලා ඔයාලට පුළුවන් මේ සම්බන්ධව තවත් විස්තර දැනගන්න. රියදුරු රැකියාව බැරිතු වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. වයස අවුරුදු 21ත් 40ත් අතර බර වාහන ලයිසන් තියෙනවා නම් ඔයාලටත් මේකට අයිතුම් කරන්න පුළුවන්ලු. අවුරුදු දෙකක පළපුරුද්ද අවශ්‍යයි කියලා තියෙනවා රැකියාවට අයිතුම් කරනවා නම්. ඊට අමතරව ආයතනය විසින් ඔයාලට නිල ඇතුම් ප්‍රවාහන දීමනා ආහාර දීමනා වගේ දීමනා රැසක් ලබා දෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. වැඩිදුර විස්තර දැනගන්න පුළුවන් දුරකථන අංක දෙකක් තියෙනවා 077යි 342යි 13යි 71 076යි 822යි 50යි 79. ආයතනයේ පිහිටා තියෙන අංක 248 සයිමන් මාවත මාදුපිටිය පානදුර කියන ප්‍රදේශයේ. හොඳයි එහෙනම් අදට ගිහින් එන්නම්. තවත් මේ වගේ අලුත්ම අලුත් රැකියා අවස්ථා අරගෙන බලාපොරොත්තු වෙන්. අපිව subscribe කරන්න. මතකතු මේ වීඩියෝ එක ගැන වාගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ගිහින් එන්නම්. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.